හායි යාළුවනේ ඔන්න ඉතින් අපි අද ඇවිල්ලා ඉන්නේ නිකරව නාගල පුරාණ විහාරස්ථානයට ඔන්න ඉතින් ශ්‍රී නාගල පුරාණ විහාරස්ථානය කියලා තමයි ඔයාලට අපි අද දවසේ විස්තර අරගෙන සූචනා වෙන්නේ. මොකද මේ නාගල විහාරස්ථානය කියලා කියන්නේ ඓතිහාසික පුදුමයක්. ඒ නිසාම තමයි අපි අද දවසේදී මේ විහාරස්ථානයේ ඔයාලට ඓතිහාසික පසුබිම අරගෙන සූදානම් වුණේ. මේ නාගල විහාරස්ථානය කියලා කියන්නේ දේවානම්පියතිස්ස රජතුමාගේ කාලයේදී ඉදිවෙච්ච ලස්සන විහාරස්ථානයක්. මොකද මේක පසු කාලයේදී දුටුගැමුණු රජතුමාගේ පුත්‍රවන වුණ සාලිය කුමාරයා විසින් මේ විහාරස්ථානයේ බොහෝ ප්‍රතිසංස්කරණය කටයුතු කරලා තියෙන බව ඔන්න ඉතිහාස කතාපොතක සඳහන් වෙනවා. ඒ නිසාම තමයි ඔන්න අද දවසේදී අපි නාගල විහාරස්ථානයට ඇවිල්ලා ඔයාලට මේකේ තියෙන ඓතිහාසික පසුබිම අරගෙන සූදානම් වුණේ. මොකද අපි මීට කලින් අවුකන රජමහා විහාරයේ ඓතිහාසික ස්වභාවය ඔබට අරගෙන ආවා. ඔන්න අද දවසේදී අපි සූදානම් වෙන්නේ නිකවැව ශ්‍රී නාගල විහාරස්ථානයේ නාගල පුරාණ විහාරස්ථානයේ ඓතිහාසික පසුබිම ඔයාලට අරගෙන තියෙන සූදානම් වෙන්නේ. හැබැයි ඔන්න ඉතින් කනගාටුවෙන් මතක් කරන්න ඕනේ අපි අද නාගල විහාරස්ථානයට ආවට අපිට නාගල විහාරස්ථානයේ දර්ශන ඔබට අරගෙන යන්න හැකියාවක් තිබුණේ නැහැ. මොකද කියලා මම දන්නේ නැහැ. මේ විහාරස්ථානයට යනකොට පුංචි බෝඩ් එකක් ගහලා තිබ්බා. ඒ බෝඩ් එකේ තියෙන 15ක පොහොය දිනට පමණයි මේ විහාරස්ථානය දැක බලා ගන්නට හැකියාව ලැබෙන්නේ කියලා. ඒ නිසා මොන්නේ ඉතින් අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරය ලබාගෙන නාගල විහාරස්ථානයේ නරඹලා ඔයාලට ඒ දර්ශනත් එක්ක මේ විස්තරය අරගෙන තමයි සූදානම් වුණේ. හැබැයි අපිට ඒ වැඩ කටයුතු කරන්නට අවසරය හිමුනේ නැහැ. මම ඇයි කියලා නම් හේතුවක් දන්නේ නැහැ. මොකද මේ විහාරස්ථානය නරඹන්නට අපේ බැතිමතුන්ට අවසර තියෙන්නේ 15ක පොහොය දිනට පමණයිලු. ඉතින් ඒ නිසා අපි මෙතන ඉඳලා අපේ මේ විහාරස්ථානයේ මේ ඓතිහාසික විහාරස්ථානයේ මොකද මේක අපේ රට අපි ජීවත් වෙන රටේ ඓතිහාසික පුදුමයක් තමයි මේ ශ්‍රී නාගල විහාරස්ථානය කියලා කියන්නේ. ඉතින් අපිට අයිතියක් තියෙනවා මේ විහාරස්ථානය ගැන විස්තර වලට අරගෙන එන්නට. ඒ නිසාම තමයි ඔන්න මේ විහාරස්ථානයේ විස්තර ඔබට අරගෙන ඉන්න සූදානම් වුණේ. අපි එහෙනම් කතා කරලා බලමු මේ නාගල විහාරස්ථානයේ ඓතිහාසික කතාපුවත කොහොමද කියලා. ඔන්න ඉතින් මේ විහාරස්ථානය ගැන කතා කරනකොට මේ විහාරස්ථානයේ වර්තමානයේ ඉදි කරපු විහාර ගෘහය නිර්මාණය වෙලා තියෙන්නේ මේ කදුපන්තියේ පාමුල. හැබැයි මේ ඉපරිණිම විහාර ගෘහය නිර්මාණය කරලා තියෙන්නේ මේ කදුපන්තියේ මැද්දේ. ඒක තමයි මේ නාගල විහාරස්ථානයේ තියෙන විශේෂත්වය. ඒ වගේම තමයි මේ කඳු බෑවුමේ තියෙන විහාර ගෘහය නරඹන්නට යන්නට ඔන්න ඔබට ඉඩ අවකාශයේ තියෙන්නේ ගස් වලින් වටේ වෙච්ච පියගැට පෙළක් දිගේ තමයි ඔන්න ඔබට මේ විහාර ගෘහය නරඹන්නට යන්නට අවස්ථාව තියෙන්නේ. මේ විහාරස්ථානයේ ප්‍රධාන ලෙනට ඇතුල් වෙනවත් එක්කම ඔන්න අඩි 42ක සැතපෙන බුදු පිළිමයක් ඔයාලට දැක බලා ගන්න පුළුවන්. ඉතින් මේ බුදු පිළිමය සැතපෙන බුදු පිළිමය නිර්මාණය කරලා තියෙන්නේ ගඩොල් වලින් මේ නිර්මාණය කරලා කුණු බදාම වලින් තමයි මේක නිම කරලා තියෙන්නේ මේ බුද්ධ ප්‍රතිමාව නිර්මාණය කරලා. ඒ වගේම තමයි වර්තමානයේදී වර්ණක යොදාගෙන මේ බුද්ධ ප්‍රතිමාව ආලේප කරලා තියෙනවා. හැබැයි අර අතීතයේ තිබ්බ ඒ පෙනුම ඔබට දැක බලා ගන්නට ඒකේ පුංචි කොටසක් ඔන්න ඔබට දැක බලා ගන්නට හැකියාව ලැබෙනවා. ඉතින් ඔන්න ඉතිහාසයේ තිබ්බ ඒ විදිහටම ඒ හැඩරුවම ඒ විදිහටම ඔන්න ඔබට දැක බලා ගන්නට පුංචි කොටසක් ඔන්න ආලේප කරන්නේ නැතුව ඔබට දැක බලා ගැනීමේ හැකියාව. ඔන්න ඉතින් මේ ලෙන් බිත්ති වල ඇඳලා තියෙන සිතුවම් ඔන්න දැන් වර්තමානයේ වන විට ඒ සිතුවම් ඔන්න නොපිනී යන තත්ත්වයටම පත් වෙලා තියෙනවා. ඒත් එක්කම ඔන්න මේ ප්‍රධාන ලෙනට එන මාර්ගයේ ඒ බෑවුමේ තවත් ලෙන් දෙකක් තිබුණ බවට ඔන්න සාධක වර්තමානයේදී හමු වෙලා තියෙනවා. ඔන්න ඉතින් මේ මහනුවර සාම්ප්‍රදායට අනුව ඔන්න ඔබට විහාර මන්දිරයක්ද මේ විහාරස්ථානයේදී දැක බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි වල් බිහි වෙලා තිබුණු දාගැබක් ඔන්න ළඟදී මේ මෑතක සංස්කරණය කරලා තියෙනවා. ඉතින් ඒත් එක්ක මම මතක් කරනවා මේ විහාරස්ථානයේ මේ විදියට ඓතිහාසික විහාරස්ථානයක් නිකබව ශ්‍රී නාගල විහාරස්ථානයේ මේ විදියට අපේ රටේ තියෙනකොට මේක ඓතිහාසික පුදුමයක්. මොකද මේ ඓතිහාසික රජමහා විහාර ලංකාවේ තියෙන හරි සීමිත ප්‍රමාණයක්. ඒ නිසා අපි මේවා රැක ගන්නට ඕනේ. ඉතින් ඔබටත් තේරෙනවා ඇති මේ විහාරස්ථානය හරි අලංකාර විහාරස්ථානයක්. හැබැයි මේ වර්තමානයේ වෙනකොට මේ විහාරස්ථානයේ බැතිමතුන්ට නරඹන්නට හැකියාව තියෙන්නේ 15ක පොහොය දිනවල විතරයි. හැබැයි ඒකට හේතුව නම් මම තවමත් දන්නේ නැහැ. කවුරු හරි දන්නවනම් මට පොඩ්ඩක් කමෙන්ට් එකක් දාගෙන යන්න. මොකද්ද මේකට හේතුව? ඇයි දැන් මේක මේ වල් බිහි වෙලා තියෙන්නේ? ඇයි මේ විහාරස්ථානයේට 15ක පොහොය දිනට පමණක් ඇතුළු වෙන්න අවකාශය ලැබෙන්නේ? ඒ බව මට ටිකක් ඔයාලා දන්නවනම් පාලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මගේ නම් මතය මේ විහාරස්ථානය කියලා කියන්නේ අපේ සදහැමත්
බැතිමතුන්ට නරඹන්නට අවශ්‍ය තැනක්. මොකද ඔවුන් මේ වගේ විහාරස්ථාන නරඹන්නට ඇවිල්ලා මේ වගේ තියෙන විස්තර මේවා කොහොමද ඉදි වෙලා තියෙන්නේ, මේවට කොච්චර මහන්සියක් අපේ අතීතයේ හිටපු රජවරු වෙහෙසලා තියෙනවද, මේවා අපි අනාගතයට පරිත්‍යාග කරන්න ඕනේ කියන හැඟීම අපේ ආදරණීය බැතිමතුන්ට ලබා දෙන්න නම් මේ විහාරස්ථානය දැක බලාගෙන බැද පුදා ගන්නට ඔවුන් ඉඩක අවකාශය ලැබෙන්නට ඕනේ. එනිසා අපි ආරාධනා කරන ඔයාලට ඔන්න ඉතින් මේ විහාරස්ථානය දැක බලා ගන්නට අවස්ථාව දෙන්නේ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපිට කීප විදියට පසළොස්වක පොහොය දිනට විතරයි. එනිසා අපිත් ආරාධනා කරන ඔන්න වෙසක් පුර පසළොස්වක පොහොය දිනෙනවා. ඒ වගේම පොසොන් පුර පසළොස්වක පොහොය දිනෙනවා. මේ පොහොය දිනවල වලට ඔබ එන්න. අපිත් මේක නරඹන්න. සෙනඟ බොහොමයක් ඉන්න ඉඩක අවකාශය තියෙනවා. හැබැයි ඔබට ආරාධනා කරනවා එන්න. මේක දැක බලා ගන්න, වැඳ පුදා ගන්න, මේක ආරක්ෂා කරලා අපේ අනාගත පරම්පරාවට, අපේ අනාගතයට මේක දායාද කරන්නට ඔබ එන්න. මේක දැක බලා ගන්න කියලා අපි තාමත් ආදරණීයව ආරාධනා කරනවා.